අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ හමු වුණා, නිවුණා. කිසා ගෞතමීට බුදුහාමුදුරුව හම්බුණා, නිවුණා. පටාචාරාවට බුදුහාමුදුරුව හම්බුණා, නිවුණා. ඒ වගේම තමයි නාලාගිරි හස්ති රාජයාට බුදුහාමුදුරුව හම්බුණා, නිවුණා. බුදුහාමුදුරුව හමු වෙච්ච හැම කෙනෙක්ම නිවුණා. අපිට ඇති වෙන්නේ භක්තිය. මොකද දෙවියෝ ළඟ තියෙනවා කඩු තියෙනවා, කිනිසි තියෙනවා, පොළු තියෙනවා, ලේ තියෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සහෘද ඔබ සැමට. ඔබ අදත් එකතු වෙන්නේ సంతానేటి YouTube channel එකත් එක්ක. අදත් අපි කතා කරමු හරි අපූරු ලස්සන ගීතයක්. අනුරාධපුර පැත්තට යනකොට අපේ හිතට, අපේ ගතට පුදුම නිවීමක්, සැනසීමක්, සිසිලසක් දැනෙනවා. ඒකට හේතුව තමයි ගතින් නිවිච්ච, හිතින් නිවිච්ච අපූරු නිර්මාණකරුවෝ අපූරු නිර්මාණ අපිට දායාද කරපු නිසා. අහස සිඹින දාගැබ්, සාගරයේ පරයා යන වැව්වමුණු. ඒ අතර රුවන්වැලි සෑයට ගියපුවාම හිත නිවෙනවා. ශ්‍රී මහ බෝධියට ගියපුවාම හිත නිවෙනවා. මිරිස වැටියට, ජේත වනයේට, තූපාරාමයට එකී මෙකී නොකී හැම තැනකටම ගියාට පස්සේ අනුරාධපුරේ අපේ හිත නිවෙනවා, සැනහෙනවා. අනුරාධපුරේ තියෙනවා එක ප්‍රතිමාවක්. ඒක තමයි සමාධි බුද්ධ ප්‍රතිමාව. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඇත්තටම තියෙන මේ පිළිමේ සමාධිය විතරයි. ඒක දිහා කොච්චර බලන් හිටියත් අපිට එපා වෙන්නේ නැහැ. ඒ තරම්ම සමාධියක් ඒ නිර්මාණකරුවා එකට එකතු කරලා තියෙනවා. අනුරාධපුරේ යුගයේ නිර්මාණය වෙච්ච එකම එක ප්‍රතිමාවක් තියෙනවා නම් වැවක් දිහා බලාගෙන ඉන්න බුද්ධ ප්‍රතිමාවක්. ඒක තමයි අවකන බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේ. අවකන බුද්ධ ප්‍රතිමාව පාමුලට ගියාට පස්සේ අපිට දැනෙන්නේ පුදුමාකාර හිතට ශක්තියක්. බුදුරජාණන් වහන්සේ ගැන, බුදුහාමුදුරුව ගැන පුදුම අපිරිමිත සෙනෙහසක්, ආදරයක්, ගෞරවයක් අපිට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙනවා. බලන්න එක කොයිතරම්නම් විශිෂ්ට නිර්මාණයක්ද කියලා. එතකොට සක්පහලිහිනි ලිහන මහගම සේකරයන් ඔහුගේ කෘතියට එකතු කරනවා එක කවි පන්තියක්. ඒක තමයි අවකන පිළිමය. ඒක දීර්ඝ කවි පන්තියක්. ඉතින් මේ අවකන පිළිමය කියන මාතෘකාව යටතේ කවිය ලියන මහගම සේකරයන් එක තැනකවත් අවකන පිළිමය ගැන වචනයක්වත් සඳහන් කරලා නැත. පසුකාලීනව ඒ පද්‍ය ප්‍රන්තියේ එන කොටස් කිහිපයක් එකතු කරලා අපූර්ව ගීතයක් නිර්මාණය කරනවා. ඒ ගීතයේ මුල තමයි ඇසේ මතුවෙන කඳුළු බිඳුගෙන. ඔනෝක තමයි ගීතය. මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේව. මේක ලියන්නේ මහගම සේකරයන්. මහගම සේකරයන් ඉස්සෙල්ලාම ලියනවා, ඉස්සෙල්ලාම පටන් ගන්නවා ඇසේ මතුවෙන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්න. හදේ ඉපදෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්න. අන්ත අසරණ මිනිස්සෙක් ගැන තමයි මේ කියන්නේ. දුකට, වේදනාවට, කඳුලට පත් වෙලා පිහිටක් හොයාගෙන ගිහිල්ලා අවසානයේදී බුදුහාමුදුරුවෝ, බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච අන්ත අසරණ මිනිස්සෙක්. ඒක තමයි මහගම සේකරයන් මෙතනින් පිළිබිඹු කරන්නේ. අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ හමු වුණා, නිවුණා. කිසා ගෞතමීට බුදුහාමුදුරුව හම්බුණා, නිවුණා. පටාචාරාවට බුදුහාමුදුරුව හම්බුණා, නිවුණා. ඒ වගේම තමයි නාලාගිරි හස්ති රාජයාට බුදුහාමුදුරුව හම්බුණා, නිවුණා.
බුදුහාමුදුරුවෝ හමු වෙච්ච හැම කෙනෙක්ම නිවුණා. ඒක තමයි ඇත්ත. අවසානයේදී මේ අන්ත අසරණ මිනිසයාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපය දකින්න ලැබෙනවා. ඒ වෙලාවේදී පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒ සතුට තමයි මෙතන වචන අකුරු කරලා තියෙන්නේ මහගමසේකරයා. ඇසේ මතුවෙන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දුවන්නම්. පුදුම තරම් භක්තියක්, පුදුම තරම් ශ්‍රද්ධාවක්, පුදුම තරම් සතුටක් මේ මිනිස්යාට ඇති වෙනවා. කොතනකින්වත් අරගෙන පැන් ටිකක් නෙමෙයි පූජා කරන්නේ. කඳුළු තමයි පැන් කරලා සිරිපා දුවන්න සෝදානම් වෙන්නේ. ඒතරම්ම සතුටක් මේ මිනිස්යාට ඇති වෙලා තියෙනවා බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ. ඊට පස්සේ සේකරයන් කියනවා හරි ලස්සන වචන ටිකක්. අන්න ඒ ටිකට පුදුමාකාර ඇලීමක් මට ඇති වුණා. මෙතන කියනවා සේකරයන් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ නෙත සිත මෝහණය කර මගේ කුදු බව පසක් කොට ඇත. දැන් මෙතනදී මතු කරන්න පුළුවන් එක දෙයක් තමයි අපි අහලා තියෙනවනේ ශ්‍රද්ධාව සහ භක්තිය. මේක ගීත විචාරයක්. නමුත් මේක මං කිය යුතු වෙනවා මේක පැහැදිලි කරන්න. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම. භක්තිය කියලා කියන්නේ බයට. දෙවි කෙනෙක් ළඟට ගියාට පස්සේ අපිට ඇති වෙන්නේ ශ්‍රද්ධාවද භක්තියද? අපිට ඇති වෙන්නේ භක්තිය. මොකද දෙවියෝ ළඟ තියෙනවා කඩු තියෙනවා, කිනිසි තියෙනවා, පොළු තියෙනවා, ලේ තියෙනවා. දෙවියන් ළඟට ගියාට පස්සේ අපිට ඇති වෙන්නේ භක්තිය මිසක් ශ්‍රද්ධාව නෙවෙයි. ඒක තමයි ඇත්ත. දෙවියෝ ළඟට ගියාට පස්සේ අපිට ඇති වෙන්නේ පුදුමාකාර බයක්. පුදුමාකාර චකිතයක් අපිට දෙවියෝ ඉදිරියට ගියාට පස්සේ ඇති වෙනවා. හැබැයි බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපයක්, බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියට ගියාට පස්සේ අපිට ඇති වෙන්නේ මොකක්ද? හිතට පුදුමාකාර සැනසීමක් ඇති වෙනවා. හිතට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. හිතට පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. මෙතන වාචාර්ථය වෙන්නේ ඒක. හැබැයි සේකරයන් මේක දැක්කද කියන්න මන් දන්නේ නැහැ. මම දකින්නේ මෙතන බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට බුද්ධත්වයේ ගැන. ඒකයි මෙතන කියන්නේ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ. බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිමාවේ තියෙන විශාලත්වය ගැන නෙවෙයි මෙතනින් කියන්නේ. බුදුහාමුදුරු ඉහළයි. අපිට වඩා බුදුරජාණන් වහන්සේ ඉහළයි. මොන වගේද ඉහළට ගිහිලා තියෙන්නේ? නිකලෙස් වෙලා, කෙලෙස් ප්‍රහීන කරලා බුදුරජාණන් වහන්සේ ඉහළ ස්තරයක ඉන්නවා. මේක දකින මේ පුද්ගලයාට තමන් ගැන ඇති වෙන්නේ පුදුමාකාර කුදු බවක්. හේතුව අපි කුදු වෙච්ච මිනිස්සු. මෙතනින් කියන්නේ ඒකයි සේකරයන්. අපි කුදු වෙලා ඉන්නේ මොන වගේද? අපි කුදු වෙලා ඉන්නේ රාගයෙන්, අපි කුදු වෙලා ඉන්නේ ද්වේෂයෙන්, අපි කුදු වෙලා ඉන්නේ මෝහයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්. මේ හැම දෙයකින්ම අපි කුදු වෙච්ච මිනිස්සු බවට පත් වෙනවා. කෙලෙස් වලින් අපි බර වෙලා කුදු වෙලා කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ කොතනද ඉන්නේ? ඉහළ නිල්වන් අහස විනිවිද. බුදුහාමුදුරුවෝ ඉහළටම ගිහිල්ලා නිකලෙස් වෙලා බුදුරජාණන් වහන්සේ ඉහළ ස්තරයකින් අපි තාමත් කුදු වෙලා ඉන්නවා. ඒක අවබෝධ කරගන්නවා කවුද? මේ අන්ත අසරණ මිනිස්සයා. අපි දුර ගෙවාගෙන හැම තැනකටම ගිහිල්ලා අන්ත අසරණ වෙලා අවසානයේදී අපි කවදාක හරි ඇත්ත මොකක්ද සත්‍ය මොකක්ද කියන එක වටහා ගන්න අඳුන ගන්නවා. ඒකම තැන නිවෙන තැන ඒ බුද්ධ ප්‍රතිමාව ළඟ, බුද්ධ රූපය ළඟ, උන්වහන්සේගේ වචන ළඟ.